හරි එතකොට අපි දැන් බලමු SFT පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ෆිසික්ස් ප්‍රශ්න වලින් අවසාන ප්‍රශ්නේ කොහොමද හදන්නේ කියලා. මේක දීලා තියෙනවා මොහොතේ ගිලී ඇති ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක් වන කොන්ක්‍රීට් කුට්ටියක්. හරි මේ වගේ විශේෂ පොයින්ට් තියෙනවානේ. ඒ පොඩ්ඩක් ගණක් හදන්න කලින් පැත්තකින් ලකුණු කරගන්න එක එකට ගුණයි. හරි. ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක් වන කොන්ක්‍රීට් කුට්ටියක් එසවීම සඳහා දොඹකරයක් භාවිතා කෙරේ කියලා කියලා තියෙනවා. හරි. දොඹකරයට සම්බන්ධ වාණේ කම්බියකින් කොන්ක්‍රීට් කුට්ටිය රූපේ පරිදි ඔසවා නිශ්චලතාවයේ ඇත. හරි. මේක එතකොට මෙන්න මේක තමයි ඒතර වාණේ කම්බිය, මේක දොඹකරය, මේක කොන්ක්‍රීට් කුට්ටිය. රයිට්. මේක දීලා තියෙනවා ෆොටෝ එකද රූපේ දැක්කම තේරෙනවා මෙතන ජලයේ ඝනත්වය 1050යි ඝන මීටර කිලෝග්‍රෑම් කියලා දීලා තිනවා. මේ වස්තුව මීටර් 5ක් විතර ජල පෘෂ්ඨයේ ඉඳලා ගැඹුරින් තියෙන කියලා තියෙනවා. එතකොට මේ කම්බියෙන් එක මීටර් 10ක් වගේ පේනවා. හරි. හරියටම ගන්න කියමු මොකද්ද තියෙන්නේ කියලා. කොන්ක්‍රීට් කුට්ටිය ඇඳ එය මත ක්‍රියා කරන බල ලකුණු කරන්න. රයිට්. පළවෙනි ප්‍රශ්නේ. කොන්ක්‍රීට් කුට්ටිය ඇඳ එය මත ක්‍රියා කරන බල ලකුණු කරන්න. හරි. අපි ගමුකෝ මෙන්න කොන්ක්‍රීට් කුට්ටිය කියලා. හරි. කොන්ක්‍රීට් කුට්ටියක් වේවා ඕනෑම දෙයක අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බලය මොකද්ද? බරනේ. හරි. අපි හිතමුකෝ මේකේ m කියලා. හරි. m කියලා හිතමුකෝ. ඒතර බල පල්ලෙහාට ක්‍රියා කරනවා mg. g කියන්නේ ගුරුත්වත්වරණයනේ. හරි. බර පල්ලෙහාට ක්‍රියා කරනවා. ඊට අමතරව දැන් මේ කොන්ක්‍රීට් කුට්ටිය අර ඇලුමිනියම් කම්බියකින් හරි මොකක්ද තන්තු කියන්නේ මොකක් හරි දෙයකින් මේවා ගන්න කර ඇඳනවනේ. එතකොට අන්න ඒ ඇලුමිනියම් දැන් මේක ඇලුමිනියම් වාණේ කම්බියක් නේ. වාණේ කම්බිය මගින් දැන් මෙන්න මේ කුට්ටිය ඉහළට ඇදීමක් කරනවානේ. ඒතර ඒ ඇදීමකදී ඇති වෙනවා ආතති බලයක් නේ. හරි. අපි ඒක දාමු T කියලා. දැන් mg කියන්නේ වස්තුවේ බර. හරි. T කියලා අපිට ගන්න පුළුවන් කම්බිය විසින් ඇති කරන පීඩනය කියලා ගන්න පුළුවන්. රයිට්. එතකොට මේ බර දෙක විතරද තියෙන්නේ? නෑනේ. මේක තියෙන්නේ ද්‍රවයකනේ. මේක තියෙන්නේ ජලයේ ගිලිලානේ. එතකොට මේ ජලයේ ගිලිලා තිබ්බහම දැන් බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට. එතකොට ඇත්තටම මේ u දුරතරමුගේ ක්‍රියා කරන්නේ උත්ප්ලාවකතා කේන්ද්‍රයෙන් ඉහළට තමයි. හරි. අපි මේ ෆොටෝ එකේ ඉච්ච ලොකුවට පෙන්වන්න ඕනේ නැහැ මේ අඳින ෆොටෝ එක. හරි. එතකොට අපිට මේක මෙන්න මේ විදිහට ඉහළට u කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට u අපිට දාන්න පුළුවන් උඩුකුරු තෙරපුම. හරි. ජලයේ විසින් නැති කරන ලබන උඩුකුරු තෙරපුම මොකක් හරි කියලා නම් කරන්න පුළුවන්. හරි. සරල මේ ටික ගන්න නම් අනික මේ බල තුන ඒකරේ කීයෝ තියෙන්න ඕනේ. හරි. මේ ටික ගන්න නම් මේ ප්‍රශ්නේ ගොඩ. හරි. ඊළඟට කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව 0.8යි කියලා තියෙනවා. හරි. කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව. හරි. ඒක පැත්තකින් දාගමු පොඩ්ඩක්. මේ පැත්තට ගන්නම්ම. හරි. කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව දීලා තියෙනවා v සමානයි 0.8යි. 0.8යි ඝන මීටරයට. හරි. ගණක් හදද්දී හැම වෙලේම මේ සම්මත එකකින් තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. 0.8යි ඝන මීටර වන අතර මුහුදු ජලයේ ඝනත්වය. ඒ කියන්නේ රෝ හරි බෝඩ් එක කියලා අපි w දාමුකෝ. ඒක නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒක ලොකුවට මේ ගානේදී අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි රෝ කියලා නිකන් දැනට ගමුකෝ. රෝ සමානයි 1050යි වර්ග ඝන මීටරයට කිලෝග්‍රෑම්. රයිට්. දීලා තියෙනවා වාණේ කම්බියේ බර නොසලකා හරිමින් එහි ආතතිය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. අපි දැන් ආතතිය ගණනය කරද්දී මේකේ විශේෂම දෙයක් තමයි මේකේ උඩ කිව්වා නිශ්චලතාවයේ ඇත කියලා. හරි. නිශ්චලතාවයේ තියෙනවා නම් මොකද්ද? මේක මත අසන්තුලිත බාහිර බලයක් නැහැ. ඒ කියන්නේ මේක ඉහළට තියෙන බලය පහළට තියෙන බලය සමානයි නේ. හරි. එතකොට මේ වස්තුව සලකලා අපිට දාන්න පුළුවන්. ඉහළට තියෙනවා T ධන U කියලා බලයක්, පල්ලෙහාට තියෙනවා mg කියලා. දැන් මෙයා හොයන්න කියලා තියෙන්නේ මේ ආතතියනේ. අපි ආතතියනේ මේ T කියලා ගත්තේ. හරි. දැන් ආතතිය හොයන්න තියෙන්නේ. හරි. අපි දන්නේ ආදේශ කරන් යමු. T නේ හොයන්න තියෙන්නේ. මම T තන කරගන්නම්. මෙතන mg තියෙනවා. u එහා පැත්තට ගේන්න. හරි. mg m කියන්නේ දැන් මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි. g කියන ගුරුත්වත්වය 1000යි. හරි. u අපි දන්නවා u උඩුකුරු තෙරපුම හොයන සූත්‍රයේ v ρ g නේ. හරි. එතකොට අපි v දන්නවා, ρ දන්නවා, g දන්නවා 10යි කියලා. මෙතන දාමු. v ρ g. දැන් v මෙතන 0.8යි. හරි. ඒක මම ලේසි වෙන්න 8 බෙදීම 10 කියලා දාගන්නවා. හරි ප්‍රශ්නයක් නැහැ නේ. ρ කියන්නේ 1050යි. හරි. g කියන්නේ 10යි.
right දැන් මේක සුළු කරන්න තියෙන්නේ හරි එතකොට බිඳුවට බිඳුව කපන්න පුළුවන් ඊට පස්සේ මෙතන 10 වරක් 10 කියන්නේ 1.4යි 1 3 4 හරි එතකොට 105 80ෙන් ගුණ කරන්න තියෙන්නේ 105 80ෙන් ගුණ කරපුවාම එනවා කීයද දෙන්නේ 105 ගුණ කිරීම 80 8400ක් හරි 8400ක් එතකොට මෙතන 10000ක් තියෙනවා 8400ක් අඩු වුණාම 1600යි 1600ක් එනවා මතක ඇතුව නිව්ටන් බලයක්නේ නිව්ටන් එකකේ දාන්න ඕනේ හරි එතකොට වෙන මෙතන t ආව කොච්චරද නිව්ටන් 1600ක් හරි හරි ඒ ප්‍රශ්නේ හරි ඊළඟට වාහනේ කම්බියේ දිග මීටර 10ක් ලු දැන් ඔය දිගක් දෙන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රත්‍යස්ථාවයක් මොකක් හරි එහෙම අර ඩිපාර්ට්මන්ට් කැලක් සම්බන්ධ කරන්නනේ අපි එක පැත්තකින් දාගමු L සමානයි 10යි මීටර හරි හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර 50යි හරි හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර 50යි නම් මේක අර මොකද්ද වර්ග මීටර කරගන්න 10 ඍණ 6න් ගුණ කරනවා රයිට් එතකොට මෙන්න මේ වගේ දන්න මේ වාහන ගන්න තියෙන්නේ මේක L මේක තමයි ඔය A කියලා ගත්තේ රයිට් එතකොට ඒ දෙක දීලා තියෙනවා යම් මාපාංකය දෙක වැඩි කිරීම 10 11 කියලා දීලා තියෙනවා දැන් අපි දැනගන්න ඕන සූත්‍ර ටිකක් තියෙනවා මොකද්ද යම් මාපාංකය සමානයි ප්‍රත්‍ය බලය බෙදීම වික්‍රියාව ප්‍රත්‍ය බලය ගන්න පුළුවන් බලය බෙදීම වර්ගඵලය කියලා වික්‍රියාව ගන්න පුළුවන් විතතිය බෙදීම මුල් දිග කියලා. එතකොට මේක තවට සුළු කරගත්තොත් f බෙදීම a මෙතන e බෙදීම l එක උඩට යනවා l. හරි මෙන්න මේ ටිකනේ අපිට සාමාන්‍යයෙන් මේ ගණක් හදන්න ඕන සූත්‍රය ටික. හරි ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ වාහන කම්බියේ විතතිය තමයි හොයන්න තියෙන්නේ. හරි විතතිය තමයි හොයන්න තියෙන්නේ. දැන් අපි දන්නවනේ f කියන්නේ මෙතන ආතතිය l කියන්නේ මේ දීලා තියෙන 10යි කියලා. a දීලා තියෙනවා. හරි e තමයි හොයන්න තියෙන්නේ. මෙන්න මේක තමයි හොයන්න තියෙන්නේ. right මෙන්න මේ e කියන එක තමයි හොයන්න තියෙන්නේ. ඒ වගේම මෙතන දීලා තියෙනවා බලන්න වාහනේ කම්බිය සමානුපාතික සීමාව ඉක්මවා නොමැති බව උපකල්පනය කරන්න. අර සමානුපාතික සීමාවෙත් තමයි මේ සූත්‍රය අපිට දාන්න පුළුවන් එන්නේ. ඊට පස්සේ තව යම් මාපාංකයක් දීලා දෙනවා. මෙන්න මේකත් දීලා තියෙනවා. හරි. දැන් ඉතින් ආදේශ කරලා මේ උත්තර ගන්න තියෙන්නේ. right බලමු. මොකද්ද e නේ අහන්නේ? e මන් තනි කරගන්නම්. මේක තියෙන්නේ එහෙනම් යම් මාපාංකය සමානයි f වැඩි කිරීම l මේක a වැඩි කිරීම e නේ. හරි e මන් මේ පැත්තට අර ගන්නම් e සමානයි f වැඩි කිරීම l a වැඩි කිරීම මේක මේ මොකද යම් මාපාංකය යට වෙනවා. හරි. ඊට පස්සේ දැන් ඉතින් දාගෙන යන්න තියෙන්නේ f කීයද? අපි f හොයාගත්තා. මෙතන ඉස්සරලා හරි 1600යි නේ. 1600යි නිව්ටන්. හරි. l මෙයාලා දීලා තිබ්බ මීටර 10යි කියලා. හරි. බෙදීම a වර්ග මිලිමීටර වලින් දීලා තිබ්බේ. ඒක අපි වර්ග මීටර වලින් හදාගත්ත 50 වැඩි කිරීම 10 ඍණ 6යි. 50 වැඩි කිරීම 10 ඍණ 6යි. ඊට පස්සේ යම් මාපාංකය මෙතන දීලා තිබ්බා 2 වැඩි කිරීම 10 11යි කියලා. හරි. දැන් සුළු කරන එකත් පොඩ්ඩක් මෙත් එක්ක බලමු. මෙතන 10 ඍණ 6ක් තියෙනවා. මෙතන 10 11ක් තියෙනවා. එතකොට 10 5ක් එනවා. 5ක් ඉතුරු වෙනවා. හරි. එතකොට මෙතන 50 වරක් 2 100ක් තියෙනවා. ඒ 100ට මෙන්න උඩ 100ක් කපලා දාන්න පුළුවන්. හරි. එතන උඩ තියෙනවා 160ක් යට තියෙනවා 10 5ක්. මේකේ 10කට මේක එකක් කපලා දාන්න පුළුවන්. එතකොට 10 4ක්. ඒ කියන්නේ 16 බෙදීම 10 4ක්. හරි. මේක මම අර පොඩ්ඩක් ලස්සන ලියා ගන්න ඕනද ලියා ගන්න 16 බෙදීම 10 වැඩි කිරීම 10 3 කියලා. හරි. එතකොට 16 බෙදීම 10 කියන්නේ 1.6යි. 10 3 උඩට යද්දි 10 ඍණ 3 වෙනවා. 10 ඍණ 3 කියන්නේ මිලිනේ 1.6යි මිලි. මේ විතතියන්නේ මොකද්ද? ඔව් ඒක නහලා තියෙන්නේ. ඒක මීටර. 1.6යි මිලිමීටර. ඒක තමයි වාහනික මෙන්න මේකට උත්තරේ. මොකද්ද? වාහනික කම්බියේ විතතිය. රයිට්. මේ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට වාහනේ කම්බියේ ගබඩා වියේදී ප්‍රත්‍යස්ත විභව ශක්තිය මොකක්ද කියලා අහනවා. දැන් අපි දන්නවනේ විභව ශක්තියක් හොයන සූත්‍රය මොකද්ද? විභව ශක්තියක් හොයන සූත්‍රය තමයි E සමානයි භාගයක් FE නේ. දැන් අපි F දන්නවා. හරි. මෙතන E අපි හොයාගත්තේ 1.6 මිලිමීටර කියලා. E දන්නවා. එහෙනම් මේක හොයන්න තියෙන්නේ භාගයයි. F අපිට ආවේ 1600යි. 1600යි කියලා. හරි. 1600යි E 1.6 වැඩි කිරීම 10 ඍණ 3නේ. 1.6 1.6 ලියන මම 16 බෙදීම 10 කියලා වැඩි කිරීම 10 ඍණ 3. හරි. බිඳුවට බිඳුව කැපෙනවා. හරි. ඊට පස්සේ 2ට 1යි 16ට 8යි
මෙතන එනවා ශක්තිය එනවා 160 ගුණ කිරීම 8 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. එතකොට 160 ගුණ කිරීම 8 කියන්නේ 1280යි. 10 ඍණ 3 කියන්නේ 10න් බෙදනවා කියන එකනේ. එතකොට 1280 1 2 3 1.2යි මොනවද මේ ශක්තියක් නැහන්නේ ජූල් වලින්. රයිට්. එතකොට මේ ප්‍රශ්නේත් ඉවරයි. හරි. දැන් පොඩ්ඩකට මේ ටික මකා ගමු. හරි. රයිට්. ඊළඟට අහලා තියෙනවා දොඹකරය මගින් කොන්ක්‍රීට් කුට්ටිය සිරස් අතට ඉහළට මෙන්න මේ 0.2ක් තොරණයකින් ඔසවනවා කියලා. ඒ කියන්නේ මෙන්න අර තිබ්බ එක හරි මේ කොන්ක්‍රීට් කුට්ටිය mg 15ට තිබ්බා. හරි. mg තිබ්බේ 10යි බිඳුවයි. හරි. ඊට පස්සේ ඉහළට තිබ්බා t තිබ්බා කොච්චරද කලින් තිබ්බ ගාන නෙමෙයි දැන් අලුත් වෙනස් වෙනවනේ. හරි. ඊට පස්සේ u තිබ්බා අප වීරෝචී වලින් ගත්තාම අපිට ආවා u ආව 8400ක්. හරි 8400ක් ආවා. t කලින් නම් තිබ්බේ 1600යි. කලින් නම් තිබ්බේ 1600යි. හරි. දැන් මොකක්ද අහන්නේ? මෙන්න මේ ඉහළට ත්වරණය කරනවලු 0.2 ms ඍණ 2කින්. right. කොන්ක්‍රීට් කුට්ටිය මුහුදේ සම්පූර්ණයෙන්ම ගිලී තිබියදී. ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම ගිලී තියෙනවා කියලා කියන්නේ තාමත් මෙන්න මේ උඩුකුරු තරපුම ක්‍රියාත්මක වෙනවා කියලා නේද කියන්නේ? 8400 උඩුකුරු තරපුම. හරි. තිබියදී එය ඉහළට ඔසවන හරි තිබියදී ඉහළට ඔසවන විට වාණේ කම්බියේ ආතතිය ගණනය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඉහළට ඔසවද්දී වාණේ කම්බියේ ආතතිය ගණනය කරන්න කියලා කියන්නේ. දැන් ඉස්සෙල්ලා වගේ බල සමතුලිතතාවය දැන් දාන්න ඔට්ටු නැහැ. මොකද දැන් මේක සමතුලිත පද්ධතියක් නෙමෙයිනේ. ඉහළට ත්වරණය වෙන පද්ධතියක්. එහෙනම් අපිට දාන්න වෙන්නේ F = ma. මම දානවා ඉහළට F = ma. එතකොට ඉහළට දැන් මේක ආතතිය හොයන්න කියන්නේ. හරි. ආතතිය හොයන්න කියන්නේ මේ දුෂ්ටාවි බල නොසලකා හරින්න කියන්නේ අර ශක්තිය හානියක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි. එතකොට ආතතිය හොයන්න කියන්නේ ඒකෙන් t හොයන්න තියෙන්නේ t ධන ඉහළට තියෙන u පල්ලෙහාට තියෙන mg සමානයි ma. හරි. එතකොට මම t මේ පැත්ත තනි කරගන්නම්. ma ධන mg ඍණ u. හරි. එතකොට m එක මෙතනින් පොදුවට ගන්නත් පුළුවන්. a ධන g ඍණ u. හරි. m කියන්නේ 1000යි. a දැන් 2යි මෙතන 0.2යිනේ. g කියන්නේ 10යිනේ. එතකොට 10.2 කියන්නේ 10.2යි. හරි. ඍණ u වෙනවා 8400. හරි. එතකොට 10.2ෙන් ගුණ කරපුවාම හරි 10.2 වැඩි කිරීම 1000නේ. ඒ කියන්නේ 1 2 3. මෙන්න මේ වගේ උත්තරයක් එන්නේ. 10යි 200 ඍණ 8400. හරි. එතකොට 10යි 200න් අඩු කරන්න ඕනේ 8400ක්. එතකොට එනවා 1800ක් කියලා. right. එතකොට එනවා 1800ක් කියලා. මොකක්ද දෙන්නේ මේ t කියන්නේ ආතතිය නිව්ටන්. හරි බලන්න ඉස්සෙල්ලා තිබ්බ 1600යි දැන් 1800ක් වෙලා. මොකද ඉහළට ත්වරණයක් වෙන නිසා මේ තන්තු ආතතිය වැඩි වෙලා. right. එතකොට ඒ ගාන කරා. හරි 1800යි දැන් මෙතන නව තන්තුවේ ආතතිය. හරි. තන්තුව නෙමෙයි මොකද්ද කේබල් යන්නේ. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ කොන්ක්‍රීට් කුට්ටිය මීටර 5ක් ඉහළට එසවීමේදී වාණේ කම්බිය මගින් කරන කාර්ය. හරි. වාණේ කම්බිය මගින් කරන කාර්ය. දැන් වාණේ කම්බිය මගින් කරන කාර්ය කියන්නේ වාණේ කම්බිය මගින් කරන්න පුළුවන් ආතතියක් දෙන එක විතරනේ. හරි. වාණේ කම්බිය මගින් කරන කාර්ය ගණනය කරන්න රූපේ පෙන්වා තිබෙද්දී කොන්ක්‍රීට් කුට්ටිය ජල පෘෂ්ඨයේ සිට මීටර 5ක් පහළින් ඇත. හරි. අපි දන්නවා කාර්ය කියන්නේ බලය වැඩි කිරීම ඒක ගමන් කරපු දුරනේ. දැන් බලය මෙතන තිබ්බ 1800ක්. හරි. දුර 5යි. එතකොට 1800 5න් ගුණ කරපුවාම 10න් ගුණ කරොත් නම් 18 10යි දෙකෙන් බෙදුවොත් 9000යි නේ. 9000යි. මොකක්ද දාන්න මේ ශක්තියක්නේ. ශක්තියක් කියන්නේ අනිවාර්යෙන් ජූල් දාන්න ඕනේ. හරි. ඔය කාර්යය කියන්නේ ශක්තියක්නේ. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට C. හරි. C. මේක තමයි ටිකක් හොඳ මෙතන ගානෙන් ටිකක් අර හොඳ ප්‍රශ්නයකට තිබ්බ එකක්. හරි. ටිකක් හිතන්න තිබ්බ මේ කොටසේදී. වාණේ කම්බිය මගින් 0.2ක් ත්වරණයකින් වාතයේදී එසවිය හැකි උපරිම ස්කන්ධය ගණනය කරන්න. දැන් වාතයේදී උඩුකුරු තරමුවක් තියනවද? නෑනේ. වාතයේදී බර තියෙනවා. හරි. ඉහළට තන්තිය ආතතිය තියෙනවා. ඔච්චරයිනේ. දැන් මෙන්න මේ t කියන එක අපි හොයාගත්තා නම් හරි mg ට සමාන කරලා මේකේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරි. t කියන එක හොයාගන්න මෙයාලා දත්ත දීලා තියෙනවා. මොකද්ද? වික්‍රියාව දීලා තියෙනවා. 2.55 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා.
දැන් අපි දන්නවනේ මේ යම් මාපාංකය මේ තියෙන යම් මාපාංකය දෙක වැඩි කිරීම 10 11ක්නේ. ඒක ජලයේ තිබ්බද එළියේ තිබ්බද ඒක අදාළ ඒක වස්තුවට අදාළ ගුණයක්නේ. ඒක කොහෙ තිබ්බත් ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපි සරල ගන්න වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි. එතකොට අපි දන්නවනේ යම් මාපාංකය සමානයි ප්‍රත්‍යාබලය වෙදීම වික්‍රියාව කියලා. හරි. එතකොට ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීමේනේ. F කියන්නේ අතන මෙතන දැන් තන්තු ආතතිය T නේ. හරි. ඒ දන්නවා අපි දැන් ඒ කොහොමද දැන් ඒක වෙනස් වෙන්නේ නැහනේ. මේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහනේ. එතකොට 50 වැඩි කිරීම 10 6යි. මෙතන වික්‍රියාව දීලා තියෙනවා 2.55 වැඩි කිරීම 10 3යි. හරි. ඊට පස්සේ මෙයාලා යම් මාපාංකයක් දීලා තිබ්බා 2 වැඩි කිරීම 10 11යි කියලා. හරි. දැන් අපිට t හොයන්න තියෙන්නේ. t යුක්ත කරගන්න. t මෙතන තිබ්බ 2 වැඩි කිරීම 10 11. යටින් එනවා 50 වැඩි කිරීම. හරි. 10 6 වැඩි කිරීම ටික මතල දාන්න. 50 වැඩි කිරීම 10 6 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10 3. හරි. ඕක තමයි t වලට එන උත්තරේ. හරි. එතකොට දැන් මේක අපිට සුළු කරගන්න පුළුවන්. මෙතන 10 6යි. හරි. මෙතන 10 6යි. මෙතන 10 3යි. 10 9යි. එතකොට 10 9යි 10 11යි කියන්නේ එතකොට 9 11යි 10 දෙකක් ඉතුරු වෙනවානේ. මෙතන ඉතුරු වෙනවා 10 දෙකක්. හරි. එතකොට දෙවරක් 50 කියන්නේ 100යි. එතකොට 100 කියන එක මේකෙන් ගුණ කරපුවාම 255 වෙනවා. එතකොට මේක කැන්සල් වෙලා 255 වැඩි කිරීම 10 2යි. ඒ කියන්නේ 255 වැඩි කිරීම 100නේ. 255යි 100. ඔන්න ඕක තමයි බලය. හරි. බලය පටස් ගාලා මේක ගහලා දැම්මොත් උත්තරේ හදන පියවර හරි අන්තිම උත්තරේ වැරදි. right. දැන් මේක කියනවනේ සමතුලිතතාවය නෙමෙයි. ත්වරණය කරනවා කියලා කියන්නේ. හරි. මේක කියන්නේ තාමත් මේ ත්වරණය මේ 0.2ක් තියෙනවා. හරි 0.2ක් ත්වරණයක් තියෙනවා. එතකොට අපි මෙන්න මේකට f සමාන m දාන්න ඕනේ. අපි දැන් t හොයාගත්තා 25500යි කියලා. හරි. mg අපි දන්නේ නැහැ. m තමයි හොයන්න තියෙන්නේ. හරි. ඉහළට f සමාන m දාමු. එතකොට ඉහළට t පහළට mg සමානයි m. ත්වරණය තිබ්බ දැන් මෙතන කීයක් තිබ්බේ? ත්වරණය තිබ්බ 0.2 නේ. 0.2. හරි. එතකොට t සමානයි mg කියන්නේ 10 g කියන්නේ 10යිනේ. එතකොට 10යි m ධන 0.2යි m. හරි. එතකොට මෙතනින් එනවා 10.2යි m කියලා එකක්. එතකොට මෙතන t වලට උත්තරේ එන්නේ අපි හොයාගත්තා 25යි 500යි කියලා. හරි. එතකොට m උත්තරේ එන්නේ ඒ කියන්නේ ස්කන්ධය එන්නේ 25යි 500 බෙදීම 10.2 හරියට සුළු කරලා උත්තරේ 2500යි කිලෝග්‍රෑම් කියලා. right. ඕක තමයි සරලව ෆිසික්ස් ප්‍රශ්නේ අහලා තිබ්බේ.